පුහුණුවක් නැතුව ව්‍යාපාරයක් නෙවෙයි කිසිම දෙයක්. කෙනෙකුට ගායකයෙක් වෙන්න ඕන නම් එයාට හැමදාම පුහුණු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. කෙනෙකුට නළුවෙක් වෙන්න ඕන නම් එයාට හැමදාම පුහුණු වෙන්න. ෆුට්බෝල් ගහනකොට ටීම් එකක් අපි තනියම දුවනකොට අපේ අඩුපාඩුව පේන්නේ. ඒක තමයි කෝච් කෙනෙක්, ට්‍රේනර් කෙනෙක් ඒක දිහා බලලා ඒ දේවල් හදන්න. අර දාන් අදිනකොට අදින කෙනාට නෙවෙයිනේ සමහරට පේන්නේ අර බලන් ඉන්න කෙනා මෙතනින් ඇද්දොත් හොඳයි. මෙතනින් ඇද්දොත් හොඳයි කියලා පේන්නේ. ඔව්. නේ? ඒ වගේ සමහර අපේ තියෙන දේවල් අපිට පේන්නේ. හැබැයි ඔයා දන්නවද? ලෝකයේ දියුණු වුණු ගොඩක් කම්පැනි වැඩිපුරම සල්ලි අයින් කරන්නේ ට්‍රේනින් බජට් එකට. මාකටිං බජට් එකට කොහොමත් අයින් කරනවා. ඊට පස්සේ වැඩිපුරම අයින් කරන්නේ ට්‍රේනින් බජට් එකට. ඒතකොට ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ සේවකයන්ට තියෙන්න ඕන දෙයක්. ව්‍යාපාරයක් දුවනකොට ඒ ව්‍යාපාරය සුළු හෝ මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක්. මම කියන්නේ හැමෝටම එකම විදිහේ ට්‍රේනින් එකක් දෙන්න. ඒ කියන්නේ සේල්ස් ටීම් එක විතරක් ගෙනල්ලා සේල්ස් කරන එක නෙවෙයි. මොකද ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කෙනාටත් මේ සේල් එක මොන වගේද කියන අවබෝධය ඒ ට්‍රේනින් එකේ ගන්න පුළුවන්. ව්‍යාපාරික ලෝකය තුළ නොවරදින ව්‍යාපාරයකට අවශ්‍ය කරන දැනුම අවබෝධය අරගෙන තමයි අපි හැමදාමත් ඔබ ළඟට වැඩසටහන අරගෙන ආවේ. ඉතින් ඔන්න අද දවසේත් අපි සූදානම් වෙනවා සංවාදයක් ගොඩනගන්නට සුළු පරිමාණයේ ව්‍යාපාරිකයන්ට මේ කාරණාව බොහෝසෙයින් වැදගත් වන්නට පුළුවන්. ආරාධනා කරනවා වැඩසටහන ඉවර වෙනකන් අහගෙන ඉන්නට කියලා. ඉතින් අද දවසේත් අපත් සමග එකතු වෙනවා බිස්නස් සයිකොලොජිස්ට් කෝපරේට් ට්‍රේනර් ආචාර්ය චමින්ද මලලසේකර මහතා. ආචාර්යතුමනි බිස්නස් එකකට ට්‍රේනින් එකක් කොයිතරම් වැදගත්ද කියන කාරණාව තුළ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයෝ ගොඩක් වෙලාවට හිතනවා මේ ට්‍රේනින් කියන කාරණාව අදාළ වෙන්නේ වැදගත් වෙන්නේ මහා පරිමාණයේ ව්‍යාපාර කරන අයට විතරයි කියන කාරණාව. මේ දේත් එක්ක ඔබතුමාට දෙන්න තියෙන පිළිතුර මොකක්ද? සන්ධ්‍යා මෙහෙමයි මුලින්ම කියන්න ඕනි පුහුණුවක් නැතුව කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. සුළු මහා පරිමාණ කියලා වෙනසක් නැහැ. මහා පරිමාණත් එහෙමයි පුහුණුවක් නැතුව ව්‍යාපාරයක් නෙවෙයි කිසිම දෙයක්. කෙනෙකුට ගායකයෙක් වෙන්න ඕන නම් එයාට හැමදාම පුහුණු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. කෙනෙකුට නළුවෙක් වෙන්න ඕන නම් එයාට හැමදාම පුහුණු වෙන්න ඕනේ. ඒ ඕනම කුසලතාවයක් ඒ පුහුණුව තුල තමයි රැඳිලා තියෙන්නේ. එතකොට ට්‍රේනින් කියලා කියන්නේ එතන. ඒ ට්‍රේනින් හරහා තමයි පුහුණුව හම්බ වෙන්නේ. එතකොට කෙටියෙන්ම කිව්වොත් පුහුණුවක් නැති කිසිම එකක් සාර්ථක වෙන්නේ. ඒක එතකොට ව්‍යාපාරයටත් එනවා. ඒතර සුළු ව්‍යාපාරයක ඊළඟ අරමුණ තියෙන මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙන එක. මධ්‍යම පරිමාණ ව්‍යාපාරය ඊළඟ අරමුණ තියෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙන එක. එතකොට සුළු පරිමාණ ව්‍යාපාරය Taman තලියෙන් පටන් ගත්තා නම් Taman ට්‍රේනින් වෙනවා. ඒකයි මම අර කලින් වීඩියෝ එකත් කිව්වේ Tamanට ව්‍යාපාරයක තියෙන ඕන දැනුම කුසලතා දෙකක් තියෙනවා. ඒතර ඒ අංශ කීපයක් තියෙනවා. ඒ ගැන Taman තනියෙන් ඉගෙන ගන්න. Taman තනියෙන් ට්‍රේන් වෙන්න. එතකොට ඔය ට්‍රේනින් කියලා කියන්නේ ලෙක්චර් කෙනෙක් ගෙනල්ලා ඒකම ට්‍රේන් වෙන එක විතරක් නෙමෙයි. සමහරට ෆීල්ඩ් එකේ තනියම ට්‍රේන් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඇත්ලටික් කරද්දී අපි දුවනකොට අපි තනියම ට්‍රේන් වෙනකොට මගේ අඩුපාඩුව මට පේන්නේ නැහැ. ෆුට්බෝල් ගහනකොට ටීම් එකක් අපි තනියම දුවනකොට අපේ අඩුපාඩුව පේන්නේ. ඒක තමයි කෝච් කෙනෙක්, ට්‍රේනර් කෙනෙක් ඒක දිහා බලලා ඒ දේවල් හදන්න. ඉතින් එතකොට මම තනියම ව්‍යාපාරේ පටන් ගත්තත් මට හරි කියලා හිතන දේ මම කරනවා. හැබැයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන පිටිනුත් කෙනෙක් මේ දිහා බලන් ඉන්නවනම් හොඳයි කියන එකට. අර දාන් අදිනකොට අදින කෙනාට නෙවෙයිනේ සමහරට පේන්නේ අර බලන් ඉන්න කෙනා මෙතනින් ඇද්දොත් හොඳයි. මෙතනින් ඇද්දොත් හොඳයි කියලා පේන්නේ. නේ? ඒ වගේ සමහර අපේ තියෙන දේවල් අපිට පේන්නේ. ඒ හින්දා උපදේශයක් ගත්තර කමක් නැහැ. හැබැයි තමන් මේක පිළිබඳ ට්‍රේන් වෙන්න. තනියම. ඊට පස්සේ ආ ඊළඟට වැඩි වෙනකොට මේක එකන දෙන්න වැඩි කරගෙන එනකොට අන්නේ ඉන්න සේවකයන්ව පුහුණු කරන්න. ට්‍රේන් කරන්න. ඒකට හේතුව ට්‍රේනින් එකක් නැතුව තියන් ඉන්න සේවකෙක් මොකටද? ඒ කියන්නේ යාට ඒ අදාළ කාර්යය කරන්න බැරි නම් අපි හිතමුකෝ කවුරු හරි ප්‍රොඩක්ෂන් එකක් කරනවා. හරි? ඒතකොට මේ ප්‍රොඩක්ෂන් එක කරන්නේ අපි හිතමු සබන් කැට හදනවා කියලා. දැන් ওই සබන් කැට හදන කෙනා පුහුණු වෙන්නේ නැතුව එයා හදන සබන් කැටේ හොඳ වෙන්නේ නැහැ. ඔව්. ඒතර අපි හිතමු මේ සබන් කැටේම කෙනෙක් මාකට් කරනවා. ඒ ඉන්න කෙනාගේ ආකල්ප හොඳ නැත්තම්, ඒ ඉන්න කෙනා නෙගටිව් නම්, ඕක බිස්නස් එකටත් බලපාන. ඒතකොට එයාගේ ධනාත්මක ආකල්ප ඇති කරගන්න හැටි පුහුණු කරන්න. ඒතර අර සබන් හදන ක්‍රමය හරියට කියලා දෙන්න ඕනේ. මැෂින් එක ඔපරේට් කරන හැටි කියලා දෙන්න ඕනේ. එයාට ප්‍රොඩක්ටිවිටි ඵලදායීතාවය මොකක්ද කියලා එයා පුහුණු වෙන්න ඕනේ. එහෙනම් මේ ඵලදායීව කරන්නේ කොහොමද කියලා එයා පුහුණු වෙන්න. ඒතර මේ පුහුණුවක් නැතුව කෙනෙකුට ඉන්න බෑනේ. එහෙනම් පුහුණුවක් අවශ්‍යයි. දැන් වැදගත්ම එක තමයි අපි හිතනවා නෑ ප්‍රොඩක්ෂන් එක හදන්න පුහුණුව නැති කෙනෙක් ගන්න නෑනේ. එතකොට කිචන් එකට ගන්නේ රෙස්ටෝරන්ට් එක චෙෆ් කෙනෙක්. ඒක චෙෆ්ට උයන්න පුළුවන්. ඒ නිසානේ ගන්නෙ. හැබැයි චෙෆ් දන්නේ නෑ පන්ක්චුවලිටි කියන එක. මං කීයටද වැඩට එන්න ඕනේ.
හැබැයි chef දන්නේ නැහැ මම කාලය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. හරි chef දන්නේ නැහැ මේ අඩු පිරිවැයකින් කොහොමද හොඳම නිෂ්පාදනයක් එළියට දෙන්නේ කියලා. දැන් අන්න එයාට ඒ පාර්ට් එක පුහුණු කරන්න ඕන. තේරුණාද? ඒකට මම කියන්නේ පුහුණුවක් නැතුව හැදෙන්නේ නැතුව තමන්ව වර්ධනය කරගන්නේ නැතුව ඉන්න අය එක තැනම. ඒ කියන්නේ මම හැමදාම අහන එකක් තමයි යමෙක්ගෙන් අහනකොට ඔයා අද ඉන්නේ ඊට වඩා ඉස්සරහින්ද? මොකක්ද ඔයාගේ තියෙන පර්සනල් growth එක? අන්නේ growth එක නැත්තම් ව්‍යාපාරයකුත් grow වෙන්නේ නැහැ. ඒතර 10 දෙනෙක් ඉන්න ව්‍යාපාරයක 10 දෙනාම තනි තනියෙන් grow වෙනකොට තමයි ව්‍යාපාරේ grow වෙන්නේ. ඉතින් එතකොට training කියන concept එක තනියම ගන්නත් ඕනි. දියුණු වෙනකොට ගන්නත් ඕනි. මහා පරිමාණ ව්‍යාපාරවලත් ඉන්නවා මේ training අපරාධි කියලා හිතන. හැබැයි ඔයා දන්නවද? ලෝකයේ දියුණු වුණු ගොඩක් කම්පැනි වැඩිපුරම සල්ලි අයින් කරන්නේ ට්‍රේනින් බජට් එකට. මාකටිං බජට් එකට කොහොමත් අයින් කරනවා. ඊට පස්සේ වැඩිපුරම අයින් කරන්නේ ට්‍රේනින් බජට් එකට. ඒතකොට ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ සේවකයන්ට තියෙන්න ඕන දෙයක්. තමන්ටත් තියෙන්න ඕන දෙයක්. තමන්ටත් තියෙන්න ඕනි දෙයක් කියන කාරණාවෙන් මම හිතුවා මගේ ඊළඟ ප්‍රශ්නෙට යන්න ආචාර්යතුමනි බිස්නස් ඕන කෙනෙක්ට මේ ට්‍රේනින් එක කියනක කොහොමද බලපාන්නේ කොහොමද වැදගත් වෙන්නේ? ඔව් ඒක තමයි මම අර මුලදීම කිව්වේ අනිත් අයට නැතත් ඉස්සෙල්ලා තමන් ට්‍රේනින් වෙලා ඉන්න. අර කතාවක් තියෙනවනේ ඔයා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා. දැන් මම මේ කතා කරන වීඩියෝ එකේ කතා කරන දේවල් මට කරන්න බැරි නම් මම තව කෙනෙකුට කියන එක තේරුමක්. මම සන්ධ්‍යා පුරුද්දක් විදිහටම මම කරන දේම තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් මම අනිත් එක්කනට කියලා ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි දැන් මට විශ්වාසයක් තියෙනවා මේක වෙනවා කියලා. ඒතකොට ට්‍රේන් වෙලා හිටියා. පළවෙනියට එයා සමහරට එයා තනියම නම් ඉන්නේ අපිට ඕන තරම් ඒ වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් තියෙනවා. සේල්ස් ප්‍රෝග්‍රෑම් තියෙනවා, මාකටිං තියෙනවා, පර්සනැලිටි ඩෙවලොප්මන්ට් තියෙනවා, ලීඩර්ෂිප් ඩෙවලොප්මන්ට්. ඒ වගේ ඕන තරම් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒතකොට දැන් මම ලෙක්චරර් කෙනෙක් විදිහට, කියන්නේ මම දේශකයෙක් විදිහට, කෝපරේට් ට්‍රේනර් කෙනෙක් විදිහට ඩෙවලොප් වෙද්දි මම ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. මම ට්‍රේන් වුණා. මම ලෝක රටවල් වලට ගිහිල්ලා ඉගෙන ගත්තා. තව දේවල් අධ්‍යයනය කරලා ඉගෙන ගත්තා. මම පුංචි පොතක් තියන් හැමදාම මොනවා හරි දකින්න ඉන්සිඩන්ට්ස් ලියනවා, ලියලා ඉගෙන ගත්තා. මේ ට්‍රේනින් වුණා. ට්‍රේනින් වෙලා තමයි මම අනිත් අයව ට්‍රේන් කරන්නේ. එතකොට ලීඩර් අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් ඔය කියන ව්‍යාපාරයේ අයිතිකාරය මුලින්ම ට්‍රේන් වෙන්න ඕනේ. එතකොට එයාටත් පුළුවන් පොඩි පොඩි අවුට්පුට් එකක් අනිත් අයට දෙන්න. හැබැයි මම එකක් ඇඩ්වයිස් කරනවා ගොඩක් වෙලාවට. හැම වෙලාවෙම ඔයා ට්‍රේන් කරන්න යන්නත් එපා. දැන් ඔය සමහරව ඉන්නවක දරා ගන්න බෑ. තමන් මොනවා හරි දැනගත්තාම අනිත් කෙනාට ඒක කියන්න. හැමෝටම ගැලපෙන්නේ නැහැ. දැන් මම මේ දෙන මොටිවේෂන් හැමතැනටම හරියන්නේ නැහැ. මම මේ කතා කරන්නේ බිස්නස් ක්ලවුඩ් එකට. තේරුණාද? ඒකට අපි ඔය පහුගිය දවසක යුරෝප වල ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා යුරෝප් එඩිෂන් කියලා අපේ බිස්නස් ගැන කතා කරන්න. ඉතින් ඒකේ කමෙන්ට්ස් දැක්කාම හිතෙනවා මේකේ තියෙන කන්සෙප්ට් එක සමහරුන්ට තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ මට කියනවා ඔයා බිස්නස් එකක් කරලා පෙන්නන්න. මම බිස්නස් එකක් තමයි කරන්නේ. තේරෙනවද? එතකොට දැන් මේ කතා කරන්නේ එයාට නෙවෙයි. කොහේ හරි ගිහිල්ලා පිරමීඩ එකට හරි කොහෙට හරි ආවෙච්ච එයාට නෙවෙයි. අපි මේ කතා කරන්නේ මේ බිස්නස් තේරෙන බිස්නස් කරන්න කැමති ක්‍රවුඩ් එකට. ඉතින් තමන් ඒ වගේ එකක් අහගෙන ඉන්න කැමති නම් එයාට අයින් වෙන්න පුළුවන්. හැබැයි අයින් වෙන්නේ නැත්තේ. මොකක් හරි එකක් කියලා අහන්න. දැන් එතකොට ට්‍රේනර් ඉගෙන ගත්තාම අපේ තියෙන ප්‍රශ්නේ සමහරවිට මයික් එකක් හම්බුනහම මයික් එක තියන්නේ. ඔව්. ඒක නවත්තන්නේ කොයිද කියලා තේරෙන්නේ නැහැ. බැරි වෙලා හරි කතාව නවත්තන්න යද්දී ඔඩියන්ස් එකට මොකක් හරි එකට hina ගියොත් ආයෙ පටන් ගන්නවා. ඊළඟට ගල් ගහලා එලවන තැනටම දුවනවා. දැන් සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා ඉගෙනගෙන ඒක අර ඔක්කොටම උගන්නන්න යනවා. ඔක්කොටම උගන්නන්න බෑ. ඒ කියන්නේ එක එකනට ගැළපෙන දෙයක් තියෙනවා. ඊළඟ එක තමයි තමන් ඉගෙනගත්ත ගමනින් අනිත් අයට උගන්නන්නත් බෑ. ඒකට තියෙනවනේ ටීචිං ස්කිල් එකක්. ඒ කියන්නේ ට්‍රේනින් ඇබිලිටි එකක්. එහෙම නැතුව කොහොම දන්න හැමෝටම උගන්නන්නත් බෑ. එතකොට අන්න බෝරින් වෙනවා. අර මිනිස්සුන්ට ගස් වෙලා යනවා. අන්තිමේ ට්‍රේනින් එක පැත්තක. හැබැයි ට්‍රේන් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ට්‍රේන් වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ අයව ට්‍රේනින් කරන්න තමන්ට දැනුම තියෙනවා. මොකද ට්‍රේන් වුණොත් විතරයි එයාට ට්‍රේනින් එකේ වැදගත්කම තේරෙන්නේ. එහෙම නැත්නම් එයා හිතනවා මේක වේස්ටිං ටයිම් එක අපරාධي කියලා හිතනවා. තේරුණාද? ඒ නිසා ට්‍රේනර්ට අනිවාර්යයෙන්ම හොඳ නොලෙජ් එකක් දැනුමක් මේ පිළිබඳ තියෙන්නම අවශ්‍යයි. ආශිර්වාද දැන් අපි කලින් වීඩියෝ තුලම කතා කරලා තියෙන ව්‍යාපාරයක කොටස් ගණනාවක් තියෙනවනේ කොටස් කිහිපයක් එකතු වෙලා ව්‍යාපාරයක් හැදෙන්නේ. එතකොට මේ ට්‍රේනින් කියන කාරණාව මේ මොන අංශවලටද අවශ්‍ය වෙන්නේ? මෙහෙමයි සන්දේක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඇත්තටම human resource management කියන්නේ එකක්, finance management කියන්නේ එකක්. එතකොට sales training එකක් finance එකට අවශ්‍ය නැහැ. හරිද? අවශ්‍ය නැහැ. HR එකට sales training එකක් අවශ්‍ය නැහැ. හැබැයි ව්‍යාපාරයක් දුවනකොට ඒ ව්‍යාපාරය සුළු හෝ මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක්. මම කියන්නේ හැමෝටම එකම විදිහේ ට්‍රේනින් එකක් දෙන්න. ඒ කියන්නේ සේල්ස් ටීම් එක විතරක් ගෙනල්ලා සේල්ස් කරන එක නෙවෙයි. මොකද ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කෙනාටත් මේ සේල් එක මොන වගේද කියන අවබෝධය ඒ ට්‍රේනින් එකේ ගන්න පුළුවන්. මොකද ඔය සේල්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන්නේ හැමදාම ෆයිට් වෙන තැන.
සේල්ස් කරන කට්ටිය සල්ලි ඉල්ලනවා අරගොල්ලෝ දෙන්නේ නැහැ. හැබැයි මේ සේල්ස් කරන අය ඇයි සල්ලි ඉල්ලන්නේ? මාකටිං බජට් එක ඉල්ලන්නේ ඇයි? කියන එක ෆයිනෑන්ස් එක්කනට තේරෙනවා අර සේල්ස් ට්‍රේනින් එකේ එයාත් ඉඳගෙන හිටියොත්. දැන් HR එකේ එක්කනටත් ඒක වැදගත්. එයා ට්‍රේනින් එක ඕගනයිස් කරලා මම දැකලා තියෙනවා ගොඩක් කම්පැනි වල අපිට කතා කරන හියුමන් රිසෝස් මැනේජර් නැහැ ට්‍රේනින් එකේ. හරි? එයා ට්‍රේනින් එක ඕගනයිස් කරලා අදාළ තැනට බාර දෙනවා. හැබැයි මම ඒ HR මැනේජර් වුණා නම් මම මේ ට්‍රේනින් එකට යනවා. විශේෂයෙන් දැන් මම අලුතෙන් සමහර කම්පැනි වල පටන් ගන්නවා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස්. ඒකේ HR මැනේජර් නැහැ. ඒකේ ඉන්න ඕනේ කෙනත් HR මැනේජර්. එයා දැනගන්න ඕනේ මේ කතා කරන පුද්ගලයා කතා කරන දේ මගේ එම්ප්ලොයිස්ලට වැදගත්ද. එහෙම නැත්නම් මං හරියට හරි දේ කතා නොකර මට විහිළු කරලා හිනස්සලා ඉන්න පුළුවන්. එයා ඒතකොට ඔඩියන්ස් එකෙන් ගන්න ෆීඩ්බැක් එක හරි හැපි. ඇයි? මම ජෝකර් කෙනෙක් මම විහිළු කරලා තියෙන. ඉතින් එහෙනම් ඒකට ජෝකර් කෙනෙක් ගේන්න ඕනේ. විහිළු නම් අපුඩි ගහ ගන්න ඒකට ජෝකර් කෙනෙක් ගේන්න. එතකොට ඒකට ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනෙක් අවශ්‍ය නැහැ. හැබැයි මම එන්ටර්ටේන් කරනවා. මගේ ට්‍රේනින් එක නිදියන්නේ නැහැ. ඒ වුණාට හැබැයි ඒක අතරේ මෙයාගේ අවුට්කම් එක මොකක්ද? මෙයා ඊළඟට අරන් තියන්නේ මොකක්ද? මොකක්ද මෙයාගේ ප්‍රොෆෙෂනල් ග්‍රෝත් එක? අන්න එතන තියෙනවනේ මගේ වැදගත්කමක් තියෙන්නේ. විහිළු කරන්නේ නෙවෙයි මම යන්නේ. තේරුණා? ඒතකොට ඒක තියෙනවද කියන එක HR මැනේජර් ඉඳලා බලන්න ඕනේ. ඒතකොට HR අය ඒක දැනගත්තාම එයාට වැදගත්. ඊළඟ එක ඔය සේල්ස් ප්‍රෝග්‍රෑම් එකේ ඉඳගෙන ඉන්නකොට එයාටත් එනවා කොහොමද සේල්ස් කරන්නේ. එහෙනම් ඊළඟට එයා ගාව ඉඳගෙන ඉන්ටර්විව් එකට එන කෙනා හරි අනිවාර්යයෙන්ම සේල් එකට මේ ලක්ෂණ බලලා තමයි ගන්න ඕනේ. දැන් උතනම ප්‍රොඩක්ෂන් එකේ අය ඉන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් එකේ අයට සේල්ස් ඉගෙන ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මම මෙහෙම කියන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ ඉගෙන ගත්තට. මොකද එහි ඉගෙන ගත්තාම අපිට හදිස්සිය ක්‍රයිසිස් එකක් ආවා. අපිට හදිස්සිය මොකක් හරි ගැටලුවක් ආවොත් විශේෂයෙන් මධ්‍යම පරිමාණ ව්‍යාපාරයක් කියන ගොඩක් වෙලාවට ඕල් රවුන්ඩ් ව්‍යාපාරය. අන්න අරගොල්ලෝ මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේ ඉන්ටර් ඩිපාර්ට්මන්ට් ගැන තියෙන අවබෝධය නිකන් ගිහිල්ලා සුවද සාකච්ඡා වලින් හැදෙන්නේ නැහැ. මේ සබ්ජෙක්ට් එක කොහෙන් හරි දැනගන්න. එහෙනම් මම කියන්නේ සේල්ස් ට්‍රේනින් වලට අනිත් අය හිටියා කියලා ගැටලුවක් නැහැ. ඉන්න පුළුවන් නම් කම්පැනියට හොඳයි. සාමාන්‍යයෙන් මගේ ට්‍රේනින් එකක් තිබ්බොත් මම ඒ කතා කරන කෙනාගෙන් අහනවා "ඔයාලට පුළුවන් නම් මේගොල්ලන්ව තියන්න." සමහර විට අර තේක හදන් එන කෙනත් මේකට හිටියට කමක් නැහැ. ඒකට හේතුව එයාගේ තේකෙන් ඉන්න වැඩ කරන කෙනාගේ ස්ට්‍රෙස් ලෙවල් එක ඩ්‍රොප් කරනවා. තේරුණා? එයා හිනාවෙන් ස්ට්‍රෙස් ලෙවල් එක ඩ්‍රොප් කරනවා. සිකියුරිටි ඔෆිසර් ඉන්න ඕනේ. මොකද එයා තමයි තනිකර මේකේ ප්‍රතිරූපය. එයා එනකොටම ඔතන පාගින්නේ නැහැ කියලා සද්දයක් දැම්මොත් ඉවරයි. තේරුණාද? ඒ නිසා මම කියන්නේ ට්‍රේනින් එක කොහොකට තිබ්බත් දැන් හයි ටෙක්නිකල් ට්‍රේනින්ග්ස් තියෙනවා. ඒවට තියන්න බෑ. ඒ කියන්නේ සමහර ට්‍රේනින්ග්ස් තියෙනවා. ඒක ඉතාමත් ටෙක්නිකල් නොලෙජ් එකක්. ඒකට තියෙන අපි නෝ IT software හදන එකක් කියලා. දැන් ඕකේ ගිහිල්ලා තව සේල්ස් කෙනෙක් හිටියොත් එයාට බෝරින්. ඕකේ ගිහිල්ලා කවුරු හිටියොත් එයාට බෝරින්. මොකද ඒක කතා කරන්නේ ටෙක්නිකල්. හැබැයි ඒ සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට වෙනස් වෙනවා. ඒ වුණාට සමහර ජෙනරල් ට්‍රේනින් තියෙනවා. පුළුවන් නම් ස්ටාෆ් එකම හිටියා කියලා ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ස්පෙસિෆිකලි ඒවා වෙනම මාකටිං වෙනම සේල්ස් වෙනම ගොඩක් වෙලාවට දෙක එකට යනවා ලංකාවේ. HR වෙනම කස්ටමර් කෙයා කියන එක වෙනම කෝල් සෙන්ටර් කියන එක වෙනම මේක වෙනම ට්‍රේන් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඒක කොහොම කරත් අර ඔක්කොම එකතු කරලා කරන්න පුළුවන් නම් ලොකු වටිනාකමක් තියෙනවා. ව්‍යාපාරයක් ගත්තහම ඒක සුළු පරිමාණයේ ව්‍යාපාරයක්ද මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරයක්ද නැත්නම් මහා පරිමාණයේ ව්‍යාපාරයක්ද කියන කාරණාව නෙමෙයි වැදගත් වෙන්නේ. ව්‍යාපාරයකට අවශ්‍ය ඒ ට්‍රේනින් එක ලබා ගැනීම තමයි වැදගත් වන්නේ කියන කාරණාව අද දවසේ ඔබට අවබෝධ වන්නට ඇති. ඉතින් අපි සූදානම් ඉන්නවා ඉදිරි වීඩියෝ තුලින් මේ සම්බන්ධව තව තොරතුරු කතා කරන්න. ආරාධනා කරනවා අපිව subscribe කරලා තියාගන්න.